මම මේ කොණ්ඩේ කපන්න පට්ට ගණන් නිසා බං හුඩ් එක පැත්තේ තියෙන බාබර් ෂොප් එකකට ගියා නිකන් ගිහලා ඔය රැන්ඩම් මොක් කරේකට යනවා කියලා. හරිද? ගියාට පස්සේ මචං ඔහේ රැන්ඩම් එකක් තිබිලා මම ගියාම ඇතුලේ මචං ඩයල් එක පුටු පීද හිටියා බ්‍රේඩ්ස් දාලා නිකන් කරාඹු දාලා චේන් දාලා නිකන් හෙන හුඩ් ඩයල් එකක්. හරිද බං? මං ඌට ගිහලා ගුවා මට කොණ්ඩේ කපා ගන්න ඕනේ කියලා. ඌට ගිහලා කොණ්ඩේ කපා ගන්න ඕන ගුවම ඌ මට කියනවා නෑ දැන් කපන්න බෑ පොඩ්ඩක් ඉන්න කියලා. ඉතින් බං මේ බාබර්ලා ඉන්නවා නිකන් ඔහේ වාඩි වෙලා මොනාටද බං නිකන් ගිහලා එතන වෙලාවක කකා නිකන් ඉන්න මං ගුවා නෑ මට දැන් කපා ගන්න ඕනේ මේ දැවම කපා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මචං කොල්ලෙක්ට එන්න කියලා අර රෙද්ද ඔක්කොම දාලා වාඩි කරවලා ඌ මට මෙහෙම රෙද්ද පිරවද්දි ඌ මචං බෑග් එක තුවක්කුවක් දාගෙන ඇවිල්ලා මට මේ පෙන්නනවා. මාත් මේ නිවියොක් සීන් එක නේ මචං මාත් ඒ නිසා කරගෙන හිටියා. ඒ වුණාට මචං අම්මට සිටි ගූ බය වෙලා මට නිකන් රෙද්ද ඇතුලේ වෙවුලනවා කට ගාලේ අඩි උඹලට එහෙම වුණොත් මොකද බං කරන්නේ මම දැක්කේ මොකද්ද කරන්න කියලා මාණිය ෆ්‍රීස් වෙලා හිටියේ